ගෝවමල් කියන්නේ හරිම රසවත් ගුණදායී ආහාරයක්. අද මම යන්නේ රසට ගෝවමල් තෙම්පරාදුවක් හදාගන්න. අපි බලමු මේ ගෝවමල් තෙම්පරාදුව හදාගන්න මොනවද අපිට ඕනෙ වෙන්නේ කියලා. මම අපේ ගෝවමල් තෙම්පරාදුව හදන්න ගෝවා ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඊට අමතරව මම තව අරගෙන තියෙනවා පොල් තෙල්, ලුණු කුඩු, කහ කුඩු, කෑලි මිරිස් කුඩු, තුන පහ කුඩු ටිකක්, උඹලකට ටිකකුත් මම අරගෙන තියෙනවා. තව අපිට ඕන වෙනවා බිත්තර දෙකක්, කරපිංචා ටිකක්, රම්පේ කෑලි දෙක තුනක්. මම මෙතනදී ලොකු තක්කාලි ගෙඩියක් තමයි අරගෙන තියෙන්නේ. අමු මිරිස් කරල් 4ක් විතර මෙන්න මේ වගේ පොඩියට මම කපාගෙන අරගෙන තියෙනවා. ඊට අමතරව මම ලොකු බීලියුණු ගෙඩියක් මෙන්න මේ වගේ පොඩියට කපාගෙන අරගත්තා. මුලින්ම මම ගෝවමල් ටික මෙන්න මේ වගේ පොඩියට කඩා ගන්නවා. අපි හරි පරිස්සමට තමයි මේ වැඩේ කරගන්න ඕනේ. ගෝවමල් වල ගොඩක් වෙලාවට පණු කැදලි පණුව ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගොඩක් පොඩියට මම ගෝවමල් ටික කඩා ගන්නවා. මොකද මේවා ඇතුලේ තියෙන පණු කැදලි පණුව උණු වතුරට දැම්මම හොඳින් එළියට එන්න නම් අපේ ගෝවමල් ටික මෙන්න මේ වගේ පොඩියට අපි කඩා ගන්න ඕනේ. ඊළඟට මම මේ අපිට පොඩියට කපාගත්ත ගෝවමල් ටිකට නටන උණු වතුර එකතු කරලා විනාඩි 20ක් විතර තැම්බෙන්න වහලා තියෙනවා. ඒකට මම ලුණු තේ හැන්දකුයි කහ තේ හැඳි භාගිකුයි එකතු කරලා තමයි විනාඩි 10ක් 20ක් විතර තියෙන්න අරින්නේ. විනාඩි 20ක් විතර හොඳින් තැඹුණාට පස්සේ මම ගෝවමල් ටික මෙන්න මේ වගේ වතුරෙන් ඉවත් කර ගන්නවා. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 4ක් එකතු කරා. ඊළඟට කපාගත්ත බීලුණු ගෙඩියයි පොඩියට කපාගත්ත අමු මිරිස් ටිකයි එකතු කරලා ඊළඟට මම ඒකට තක්කාලි ටිකයි රම්පි කරපිංචා ටිකයි එකතු කරගෙන හොඳින් ෆ්‍රයි කර ගන්නවා. තෙල් එකේ මේ ටික හොඳින් ෆ්‍රයි වෙන්න දෙන්න. විනාඩි 2ක් 3ක් මෙන්න මේ වගේ තෙලේ ෆ්‍රයි වුණාට පස්සේ අපි ඒකට එකතු කරන්නේ උඹලකඩ ටික. හොඳට මතක තියාගන්න මේ වෙලාවේ අපි ලිප මද කින්දරේ තමයි තියාගෙන ඉන්නේ. දැන් මම උඹලකඩ ටික එකතු කරලා ඒක හොඳින් කවලම් කර ගන්නවා. උඹලකඩ ටිකක් තෙල් එකේ හොඳින් ෆ්‍රයි වෙන්න දෙන්න. ඊළඟට මම එකතු කර ගන්නවා අපි කලින් උණු වතුරේ තඹගත්ත ගෝවමල් ටික. ගෝවමල් ටිකත් එකතු කරලා මේ මිශ්‍රණයත් එක්ක හොඳින් කවලම් කරගන්න. මෙන්න මේ විදිහට මේ අත පෙරලලා ගෝවමල් ටික හොඳින් මික්ස් කරගන්න. ඊළඟට මම එකතු කරනවා කෑලි මිරිස් තේ හැඳි 2ක්, ලුණු තේ හැන්දක්, කහ තේ හැඳි කාලක්, තව මම එකතු කරගන්නවා 3-5 කුඩු තේ හැන්දක්. හොඳට මතක තියාගන්න මම මෙතනදී ගෝවමල් ග්‍රෑම් 500ක් තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට මේක ගන්න ප්‍රමාණයත් එක්ක අඩු වැඩි කරලා අරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කෑලි මිරිස් කහ කුඩු හොඳින් මේ ගෝවා මිශ්‍රණයත් එක්ක මද කින්දරේ හොඳින් ෆ්‍රයි කරගන්න. ඔයාලට මෙතනදී පියනකින් වහලා මේ ගෝවා ටික විනාඩි 5ක් විතර තැම්බෙන්න තියන්න පුළුවන්. අපි කලින් උණු වතුරේ තඹගෙන තමයි මේ ගෝවමල් ටික අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ විනාඩි 5ක් විතර පියනකින් වහලා තඹගත්ත ගෝවා ටික. මම ඒකට බිත්තර දෙකක් මෙන්න මේ වගේ එකතු කර ගන්නවා. ඊළඟට ගෝවත් එක හොඳින් මික්ස් කර ගන්නවා.
ලිප මද ගෙන්දරේ තියාගෙන මම මෙන්න මේ වගේ බිත්තර ටික ගෝවත් එක්ක හොඳින් මික්ස් කර ගන්නවා. දැන් නම් හරිම හොඳ සුවඳක් තමයි අපිට එන්නේ. මේ තියෙන්නේ මම හදාගත්ත ගෝවමල් කරි එක. බිත්තරවල තියෙන දියගතිය යනකම් මම මේක මද ගෙන්දරේ හොඳින් ෆ්‍රයි කර ගන්නවා. ඔන්න අපි දැන් ගෝවමල් ටෙම්පරාදුව හදලා ඉවරයි. හරිම පෝෂ්‍යදායී මේ ගෝවමල් රෙසිපි එක try කරලා මට කමෙන්ට් එකකුත් දාලා තවමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්.